Good day to you, dear students. Welcome back to the EnglishTutor.lk website. Today, I'm going to discuss another question in your GCE O-level examination English language paper. Today, we are going to discuss test 3, and the paper that I have selected is 2023-2024. So, let's see the question. සියලු දිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසෙත් මම ඔන්න තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝම හම්බ වෙන්න ඇවිල්ලා ඉන්නේ. අද දවසෙත් අපි කතා බහ කරන්න යනවා තවත් ඔයගොල්ලෝගේ O level English paper එකේ තියෙන තවත් ටෙස්ට් එකක් කොහොමද හරියට ඒකට උත්තර ලියන්න කියන එක කතා කරන්න තමයි අද දවසෙත් මම ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද දවසේ මම 2023-24 O level English paper එකේ ටෙස්ට් 3 එක කරන හැටි එහෙම නැත්නම් ප්‍රශ්න අංක 3ට උත්තර ලියන හැටි තමයි කියලා දෙන්නේ. ඉතින් අද දවසේ වීඩියෝ එක පටන් ගන්න කලින් තවමත් ඔයා englishtutor.lk YouTube channel එකට subscribe කරේ නැත්නම් subscribe කරන ගමන්ම මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න. මොකද මේ වගේ තවත් content ඔයගොල්ලන්ට ඉස්සරහට මම අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ඉංග්‍රීසි සාහිත්‍ය වගේම ඉංග්‍රීසි භාෂාවෙත් අවශ්‍ය කරන පාඩම් ප්‍රශ්නට උත්තර සපයන හැටි ඒ වගේම ඉදිරියේ ස්පෝකන් ඉංග්‍රීසි පාඩම් කිහිපයකුත් රැගෙන එන බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අනිත් යාළුවන් එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරලා බෙදා ගන්න. ඉතින් එහෙනම් අපි යමු අද දවසේ වීඩියෝ එකට ටෙස්ට් 3 එහෙම නැත්නම් ප්‍රශ්න අංක 3 කියන එක කොහොමද හරියට මේකට උත්තර ලියන්නේ කොහොමද මේ ලේසියෙන්ම ලකුණු ගන්න පුළුවන් මේ වගේ ප්‍රශ්නයක් කොහොමද අපි මැනේජ් කරගන්නේ කියන එක තමයි අද දවසේ අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් අද දවසේ අපි බලමු මේ ටෙස්ට් 3 එක එකේ ප්‍රශ්නේ කියවලාම අපි එහෙනම් පටන් ගමු. ටෙස්ට් 3 එක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ප්‍රශ්නේ පටන් ගන්න කලින් මම කිව යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ටෙස්ට් 3 කියන එකේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝගේ ටෙස්ට් කරලා බලන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ දැනුම පරීක්ෂා කරන්නේ vocabulary සම්බන්ධව. ඔයගොල්ලෝගේ වචන භාවිතය කොහොමද කියන එක තමයි මෙතනදී පරීක්ෂා කෙරෙන්නේ. ඉතින් මතක තියාගන්න හිස්තැන් 10ක් තියෙනවා ඔයගොල්ලන්ට සම්පූර්ණ කරන්නට. ඔයගොල්ලන්ට ප්‍රශ්නේ දිහා බැලුවොත් පේනවා ඇති 11ක්. නමුත් මතක තියාගන්න පළවෙනි එක ඒගොල්ලෝ උදාහරණයක් වශයෙන් කරලා පෙන්වලා තියෙන නිසා තව හිස්තැන් 10ක් තිබෙනවා. එතකොට ප්‍රශ්නේ එක හිස්තැනකට මේ ප්‍රශ්නේ එක හිස්තැනකට ලකුණු භාගයේ බැගින් ලකුණු 5ක් ඔයාලට හිමි වෙනවා. ඉතින් O level paper එකේ මේ වගේ ප්‍රශ්නවල ලේසියෙන් ඔයගොල්ලන්ට ලකුණු ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් වරද්ද ගන්න නැතුව ලේසියෙන්ම කරගන්නේ කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි ප්‍රශ්නේ කියවලා මේකට උත්තර ලියන හරීම හොඳම ලේසිම විදිය කොහොමද කියලා බලමු. Right. Test 3. Study the picture and fill in the blanks. මේගොල්ලෝ පැහැදිලිව කියනවා හොඳින් රූපය අධ්‍යයනය කරන්න කියලා. Study the picture and fill in the blanks. ඊට පස්සේ කියනවා හිස්තැන් පුරවන්න කියලා. Blanks in the paragraph මේ දීලා තියෙන ඡේදයේ using the words given in the box. වචන දීලා තියෙනවා. ඉතින් අපිට හරි ලේසි. හරියට වචන පාවිච්චි කරගත්තා නම් මොකද අපිට හිතලා වචන ලියන්න නැහැ. එතකොට හිතලා ලියන්න ගියොත් එක එක අයගේ උත්තර එක එක විදිහ වෙලා ඒවා වරදින්න ඉඩ කඩ තියෙනවා. නමුත් මෙහෙම දෙයකදී මේ බොක්ස් එක ඇතුලේ වචන දීලා තියෙන නිසා අපිට තියෙන්නේ හරි තැනට හරි වචන යොදලා වචනේ භාවිතා කරගන්න එක විතරයි. එතකොට ඒගොල්ලෝ කියනවා write the letter of the correct word. නිවැරදි වචනයේ අකුර letter එක මේ හැම වචනයක් ඉදිරියේම අක්ෂරයක් තියෙනවා. ඉංග්‍රීසි අක්ෂරය. ඒ අක්ෂරය blank එකේ ලියන්න කියලා කියනවා. ඒත් එක්කම the first one is done for you එකක් උදාහරණයක් වශයෙන් කරලා තිනවා කියන එකත් ඒගොල්ලෝ සඳහන් කරනවා. එතකොට මෙතන වචන ටික දීලා තිනවා with 7 enjoy එක කපලා තියෙන එක මෙතනට අරගෙන නිසා drawing seated distance එකක් කියලා කියන්නේ කිසියම් දුරකින් එහෙම නැත්නම් ඈතින් කියන එක. plucking කඩනවා සාමාන්‍යයෙන් පළතුරු ගෙඩියක් මලක් වගේ දෙයක් නම් අපි කඩනවා කියලා ඉංග්‍රීසි වලින් අඳුන්වනවා. guitar holding අල්ලගෙන ඉන්නවා කියන එක branch ගසක අත්තකට අපි branch කියනවා book. හරි. එහෙනම් අපි බලමු පැරග්‍රාෆ් එකේ පිළිවෙලින් ගිහිල්ලා කොහොමද මේ හිස්තැන් වලට මේ වචන ටික පාවිච්චි කරලා හිස්තැන් පිරවීමේ කාර්යය කරන්න කියලා. This is a beautiful scene of a children's park. children's park එකේ මත ළමා උද්‍යානයක සිදුවීමක් තමයි මේ චිත්‍රය පෙන්වන්නේ. බොහොම ලස්සන චිත්‍රයක්. Children blank doing different things. එතකොට මෙතන අපිට පේනවා යම් යම් විවිධ දේවල් මේ ළමයි ක්‍රියාකාරකම් එක එක දේවල් කරනවා. එතකොට ඒගොල්ලෝ ඒ ක්‍රියාව කරන්නේ කොහොමද කියන එක තමයි මෙතන අපිට අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට මේ doing කියන ක්‍රියාවට ඉස්සෙල්ලා
අපි මෙතන ඒ ක්‍රියාව වෙන්නේ කොහොමද කියලා කියන්න enjoy කියන වචනේ අපි මෙතන පාවිච්චි කරනවා. Children enjoy doing different things. ඒගොල්ලෝ බොහොම සතුටෙන් උද්‍යෝගයෙන් ආසාවකින් ඒ කරන එක එක ක්‍රියාකාරකම් වල නිරත වෙනවා කියන එක තමයි ඒකේ තේරුම. ඊළඟට කියනවා there are blank of them. දැන් මෙතන own කියන එකෙන් තමයි ඉවර වෙන්නේ them. එතකොට මෙතනදී අපිට ක්‍රියාවක් තිබුණට මෙතන ක්‍රියාවක් දාන්නට බෑ. මොකද own කියන වචනෙන් තමයි මේ වාක්‍ය ඉවර වෙන්නේ. එහෙනම් මෙතන බලාපොරොත්තු වෙන්නේ own ඉන්න සංඛ්‍යාව. කී දෙනෙක් ඉන්නවද කියන එක. අන්න ඒකට අපි පාවිච්චි කරනවා. මෙතන ළමයි ඉන්න ඔයගොල්ලන්ට පේනවා ගණන් කරොත් 7 දෙනෙක්. එහෙනම් ළමයි 7 දෙනාගේ උත්තරේ තියෙන්නේ 7. 7 කියන එකේ අක්ෂරය තමයි B. එතකොට මෙතනට අපි උත්තරේ ලියනවා B කියලා. ඊට පස්සේ අපි එතනින් එහාට යමු. Some are boys and some are girls. මෙතනින් සමහර ළමයි ගෑනු ළමයි, සමහර ළමයි පිරිමි ළමයි. One child is sitting on sitting ඉඳගෙන ඉන්නවා on යමක් උඩ of a large tree. ගසක යම් කොටසක් උඩ ඒ ළමයා වාඩි වෙලා ඉන්නවා කියන එක තමයි මේ කියන්නේ. එතකොට මේ ළමයා දිහා අපි මේ රූපය මේ හැම වාක්‍යයක් එක්කම අපි රූපය හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට බැලුවම අපිට පේනවා මේ ළමයා වාඩි වෙන්නේ අත්තක. එතකොට ගහේ අත්තට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ branch. එතකොට branch කියන වචනය මෙතනට තියෙන්නේ J අකුරේ. එතකොට අපිට ඒක කපලා J අකුර මෙතන හිස්තැනට ලියන්න පුළුවන්. දැන් මේ වචන කපන එකෙත් වාසියක් තියෙනවා ළමයි. මොකද ඔයගොල්ලන්ට ආයේ පැටලෙන්නේ නැහැ. ගන්න වචනේ පැන්සලකින් කපලා දැම්මම ඔයගොල්ලෝ දන්නවා මම මේ වචනේ අරගෙන. එතකොට ඉතිරි වෙන වචන එහෙම හොයාගන්න හරි ලේසි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් ඔයගොල්ලෝ පුරුදු වෙන්න මේ වගේ හිස්තැන් පුරවන වචනවලදී වචන කපන්න. මොකද මෙතන වචනයක් වැඩියෙන් දීලා නැහැ. වචන හිස්තැන් ගානට වචන ගාන දීලා තියෙනවා. ඒක නිසා ගන්න හැම වචනෙම කපන්න පුරුදු වෙන්න. එතකොට අන්තිම වෙනකොට උත්තර හොයාගන්න ඔයගොල්ලන්ට හරිම ලේසි. ඊට පස්සේ of a large tree blank fruit. ඒ ගහේ අතුඩ ඉන්න ගමන් ඒ ළමයා පළතුරු ගෙඩියක් ගැන යම් දෙයක් කියනවා. එතකොට ඒ ළමයා මොන වගේ ක්‍රියාවක්ද කරන්න හදන්නේ? ඒ ළමයා කරන්න හදන්නේ ඒ පළතුරු ගෙඩිය කඩා ගන්න. එහෙම නැත්නම් නෙලා ගන්න. රයිට් අන්න ඒකට දැන් සාමාන්‍යයෙන් අපි සිංහලෙන් කිව්වට පළතුරු ගෙඩියක් එහෙම නැත්නම් අපි ගහක ගෙඩියක් කඩනවා මලක් කඩනවා කිව්වට අපි සිංහලෙන් ඒ විදිහට කිව්වට ඉංග්‍රීසි වලින් අපි මලක් කඩා ගන්නවා එහෙම නැත්නම් ගහකින් ගෙඩියක් කඩා ගන්නවට අපි බ්‍රේක් කියන්නේ නැහැ. අපි ඒකට යූස් කරන හරි ඉංග්‍රීසි වර්ඩ් එක තමයි ප්ලක්. මේ අවස්ථාවේදී ප්ලකින්. එතකොට කඩා ගන්නවා කියන්නේ ප්ලකින්. මෙතනදී හරි උත්තරේ අපි 4 වෙනි හිස්තැනේ ලියනවා G කියලා. G කියලා. එතකොට ඒක ප්ලකින්. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා තියෙනවා another child can be seen blank under the tree. දැන් තව ළමයෙක් කියනවා අපිට ඒ ළමයා හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි under the tree කියන වචන ටික. under the tree කියන්නේ ගස යට. ගස යට ළමයෙක් ඉන්නවා can be seen. ඒතර ඒ ළමයා කොහොමද ගස යට ඉන්නේ? ඉඳගෙනද හිටගෙනද කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ ළමයා වාඩි වෙලා ඉන්නේ ඉඳගෙන. එතකොට ඉඳගෙන කියන එකට තියෙන වචනේ මොකද්ද? seated. seated. අන්න එතනදී අපි E කියන අකුර හිස්තැනට පාවිච්චි කරනවා. seated under a tree. under the tree reading a blank. ඒ ළමයා මොකද්ද කියවන්නේ? අපිට පැහැදිලිව පේනවා ඒ ළමයා කියවන්නේ පොතක්. එතකොට ඒ පොත ඔයගොල්ලන්ට තියෙන වාක්‍යයත් එක්ක ගලපලා පින්තූරෙන් හරි දේ තෝරගන්න හිස්තැනට ගැලපෙන වචනේ ලේසියෙන් එතකොට අහුවෙනවා. එතකොට එතනට එන්න ඕනේ book. වචනේ කපලා අපිට K කියන අකුර මෙතනින් දාගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා the child standing in front of a white board. සුදු පාට බෝඩ් එක ඉස්සරහ පිට in front of ඉදිරියේ හිටගෙන ඉන්න ළමයා. එතකොට අපි දන්නවා මේ බෝඩ් එක ඉස්සරහ පිට හිටන් ඉන්නේ මෙන්න මේ ළමයා. board is blank a picture. එතකොට ඒ ළමයා චිත්‍රය මොකද කරන්නේ? චිත්‍රය අඳිනවා. අඳිනවට අපි කියනවා drawing කියලා. drawing. එතකොට ඒකට එන වචනෙත් අකුර තමයි D. drawing කියන උත්තරේ තියෙන්නේ D කියන අක්ෂරේ. එතකොට අපි එතන D කියන අක්ෂරය ලියනවා. At a blank a boy is playing a blank. එතකොට අපිට පේනවා at a blank a boy is playing. මෙතන අපිට දැන් playing කිව්වහම අපිට හිතා ගන්න බෑ. මොකද දැන් අපිට මෙතන හොඳටම තේරෙනවා boy කෙනෙක් ගැන කියන්නේ. එතකොට තව පිරිමි ළමයි දෙන්නෙක් අපිට මෙතන පේන්න ඉන්නවා. එක්කෙනෙක් බෝලයක් තියන් ඉන්නවා. එක ළමෙක් গিitar එකක් තියෙනවා.
එතකොට අපිට පේනවා මේ ඡේදේ පල්ලෙහාට ගියාම බෝල් එක ගැන කතා කරන වාක්‍යයක් ඉදිරියට එනවා. ඒ කියන්නේ අපි කතා කරන්නේ මේ ළමයා ගැන නෙවෙයි. අපි කතා කරන්නේ මේ ඈතින් ඉන්න ළමයා ගැන. අන්න ඒක නිසායි මෙතන කියන්නේ at a boy is playing. අපිට පෙනෙන දුරට ඈතින්. පෙනෙනවට වඩා ඈතින් ළමෙක් ඉන්නවා. දුර කියන එක. දුරින් ළමෙක් ඉන්නවා. දුරින් එහෙම නැත්නම් ඈතින්. අපිට ඒ දුර කියන එක කියන්න අපි වචනයක් පාවිච්චි කරනවා distance කියලා. distance. එතකොට at a distance කියන word එක අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන්. distance කියන එකේ අකුර වෙන්නේ F. අපි F එක මෙතනින් ලියනවා. at a distance a boy is playing. එතකොට ඒ ළමයා මොකද්ද play කරන්නේ? මෙතන play කියන්නේ සෙල්ලම් කරනවා කියන එක නෙවෙයි එතකොට. සෙල්ලම් කරනවා නෙවෙයි. ඒ ළමයා ගිටාර එක අපි සිංහලෙන් කියන්නේ ගහනවා කියලා. අන්නේ playing තමයි මෙතන මේ කියන්නේ. a boy is playing a මොකක්ද? එයා වාදනය කරන්නේ. වාදනය කරනවා ගිටාර එකක්. එතකොට ඒ හිස්තැනට යනවා H කියන අක්ෂරය. A girl with curly hair is blank a kite. පොකුටු කොණ්ඩයක් තියෙන curly hair තියෙන ගෑනු ළමෙක් a kite. එයා kite එක මොකද කරන්නේ? එයා kite එක උඩ යවනවා නෙවෙයි. සරුංගලේ උඩට යවනවා නෙවෙයි. ඒ ළමයා සරුංගලේ අල්ලගෙන ඉන්නේ. අපි අල්ලගෙන ඉන්නවට කියනවා ඉංග්‍රීසි වලින් holding. holding. එතකොට මෙතනට එන ඉංග්‍රීසි අක්ෂරය I. holding a kite. මේ ගැහැණු ළමයා සරුංගලය අල්ලගෙන ඉන්නවා. another child තවත් ළමයෙක් is seen playing. අන්න එතනත් playing කියලා එනවා. අන්න එතනදී නම් සෙල්ලම් කරනවා. මතක තියාගන්න playing a guitar කියන්නේ ගිටාර එක වාදනය කරනවා. හැබැයි playing බෝලයක් එක වගේ සෙල්ලම් කරනවා නම් අපි කියනවා playing with a ball. අන්න එතනදී මේ වාක්‍යයේ එන playing එක සෙල්ලම් කරනවා කියන තේරුමයි දෙන්නේ. එතකොට another child is seen playing a ball. එතකොට බෝලයක් සමගනේ ළමයා සෙල්ලම් කරන්නේ. එතකොට සමග කියන්න අපිට මෙතන ඉතිරි වෙලා තියෙන්නේ එකම එක වචනයයි. මොකද්ද? with. අන්න එතකොට අපිට මෙතනට ඒ අක්ෂරය පාවිච්චි කරන්නට පුළුවන්. ඉතින් මං හිතනවා මේක ඔයගොල්ලන්ට මේ පාඩම මේ ප්‍රශ්නය බොහොම ලේසියෙන් ඒ ප්‍රශ්නෙට පිළිතුරු ලියා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මම අද මේ කරපු වීඩියෝ එකත් එක්ක. ඉතින් බොහොම ලේසියෙන් ලකුණු එකතු කරගන්න පුළුවන් පහසු ප්‍රශ්නයක් තමයි මේ ටෙස්ට් 3 කියන එක සාමාන්‍යයෙන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ටත් පුළුවන් මම මේ කියලා දුන්න විදියට පින්තූරයත් ඡේදයේ තියෙන වාක්‍යයත් දීලා තියෙන වචනත් හොඳ අවබෝධයකින් කියවලා ඒවා එකිනෙක ගලපගෙන බොහොම ලේසියෙන් මේකට උත්තර ලියන්න පුළුවන්. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. අපි තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට like කරන්න, comment එකක් දාන්න වීඩියෝ එක ගැන. තව ඔයගොල්ලන්ට මගෙන් ඉගෙන ගත යුතු දෙයක් තියෙනවා නම් ඒවත් mention කරන්න. That is it for today then. I will see you again on another video lesson discussing an exam question. Have a good day, children.